මේ දවස් ගානක ඉඳන් කාලත් නෑ කන්න සල්ලිත් නෑ අප්පා. අතේ තිබ්බ සල්ලි ටිකත් හැලිලානේ. මල්ලි මොකෝ මේ තනියෙන් කියව යන්නේ. නෑ අයියේ මේ මට දවස් ගානකින් කාලත් නෑ සල්ලිත් හැලිලා. මල්ලි මේ අර ඉස්සර දිනුනේ අයිස්ක්‍රීම් කඩයක්. මල්ලි අයිස්ක්‍රීම් කඩේ උන්නම් ගන්න මට රුපියල් ඒකට කොහොමත් රුපියල් 10000ක්වත් දෙන්නේ ඉතින්. මොකක් අර මොන කඩේද අයියේ? අර දීනි මල්ලි අර ඉස්සර කඩයක්. ඒකද අයියේ. මංග පොතේ දාපු සල්ලි රුපියල් 5000ක් විතර ඇති අම්මා ගාවත් ඇති ටිකක් ඉල්ලන් ඉන්න ඕනේ. හරි අයියේ මං ගන්නව තියලා තියන්න. මල්ලි. සල්ලි ටිකක් ඉල්ලගත්තා. දැන් ඉතින් අයියාට දෙන්න ඕනේ අප්පා පව්. රුපියල් 10000 දීලා දාන්න. අයියා සල්ලි. මල්ලි. අයියේ මේකේ යතුරු කඩේ. මල්ලි. අයියේ මේකේ අයිස්ක්‍රීම් එහෙම ඔහෙත් තියෙන්නේ. මල්ලි ඔගේ අයිස්ක්‍රීම් තියන්නේ අර යට ලාච්චොක් ඔය තියන්නේ. හරි අයියා. මාත් අයිස්ක්‍රීම් එකක් කන්න ඕනි අප්පා. හොඳ කාලෙකින් අයිස්ක්‍රීම් එකක් කෑවෙත් නෑ. මං වැනිලා කාලත් නෑ අප්පා. මම වැනිලා එකක් කනවා. වැනිලා කන්න තමයි මං ආස අයිස්ක්‍රීම්. අර හතන පොඩ්ඩක් කට්ටියක් ඉන්නවා. අයිස්ක්‍රීම් ටික විකුණලා දාන්න ඕනි මෙන්න මෙතනින්. මේක තමයි අයියා කිව්වේ. හරි කඩෙත් ඇරියා ගන්න ඕනි මං ගන්නවා. මේ තියෙන වැනිලා එක. කට්ටිය ලාභයි අයිස්ක්‍රීම් ගන්න අයිස්ක්‍රීම්. පුතා මේ මටත් අයිස්ක්‍රීම් එකක් දෙනවද? මාමේ මට දෙන්න පුතා චොක්ලට් එක. චොක්ලට් එක. මාමා ගාන 50යි පොලිස් අංකල්. පුතේ රුපියල් 50. පළවෙනි බිස්නස් එකම මරු. පුතා මේ අයිස්ක්‍රීම් මාර රසයිනේ. ඒකනේ මාමා එන හැමදාම මෙතනින් ගන්නවද? පුතේ මන් දැන් වැඩ ඇරලා යද්දි මට දෙනවා අයිස්ක්‍රීම් 3ක් විතර අපේ ගෙදර කටේට රංගන. මාමා. අයිස්ක්‍රීම් රාපිලා අයිස්ක්‍රීම් ගන්න. දැන් මං අයිස්ක්‍රීම් මෙච්චර කාලයක් විකුණලා දැන් අවුරුදු 2ක් විතර වෙනවා මම දැන් 70 රුපියල් 1 ලක්ෂ ගාණක් කෙවුවා මේ කඩේ. පොලිස් මාමට ස්තුතියි කියන්න ආයේ පොලිස් මාමා මම හැමදාම ඉතින් අයිස්ක්‍රීම් ගන්න ඕනේ. ඌක මොකද්ද පුතා? අදත් මට අයිස්ක්‍රීම් ටිකක් දෙන්න ඕනේ. හරි මාමා ඕන තරම් දෙන්න. යන්න ඕනේ අර අයියටත් ස්තුතියි කියලානේ. අයියා හින්දා තමයි ඉතින් මම මෙච්චර අයිස්ක්‍රීම් ගොඩක් හොයාගත්තේ. නෙමේ කඩේ කළා සල්ලි හොයාගත්තේ. ඒ අයියානේ මට කඩේ දුන්නේ. යන්නත් ඕනි අප්පා. අයියේ මේ මං අයියට ආවේ මට ස්තුතියි කියන්නේ මේ මට කඩේ දුන්නට. මෙච්චර කාලයක් මං 1 ලක්ෂ ගණක් කෙව්වා. මල්ලි මරුනේ. මල්ලි ඉතින් මෙච්චර කාලයක් මාන්තිලා හෙව්වන් ඉතින් මටත් ඇහුණා කෑ ගහලා තිනවා. අයිස්ක්‍රීම් ගන්න කියලා. ඒක තමයි අයියේ මාත් ඉතින් කෑ ගහලා තනින් ඉතින් හැම ස්ට්‍රීම් එකක් දැන් විකුණා ගත්තා මාමා. අයියට තමයි ඉතින් ස්තුතියි. එහෙනම් අයියේ මං යන්න. දැන් හොඳ වාහනයක්වත් ගන්න ඕනි මේ සල්ලි වලට. වාහනයක්වත් ගත්තනම් හරි. මම හොඳ වෑන් එකක්වත් ගත්තනම් හරි කියලා හිතෙනවා. වෑන් එකක් ගත්තනම් මට එහෙට මෙහෙට යන්න පුළුවන් නේ. පිනෑසයක් දාලා ගන්නවා ලක්ෂයක් දීලා. මරු. අර ඉන්නේ අර වෑන් කඩේ අයියා නේද? වෑන් එකක් ගන්න යන්න ඕනේ ටක් කාලා. අයියේ මේ ඔතන වෑන් එහෙම තියේද? මල්ලි වෑන් එහෙම තියෙනවා වෑනුත් තියෙනවා බසුත් තියෙනවා. මල්ලි බලන්න ගිහිල්ලා. හොඳ එකක් බලන්න ඕනේ. මේ බතුත් තියෙනවා. මේ සුදු වෑන් එක ගන්නේ. මං ආසයි සුදු වෑන් වලට. මේක මේ මොකද මම බයත් වුණා. ඇස් දෙකට නැගලා බලමු. ෂෝක් වෑන් එක. මේක පට්ටයි.
ෂෝක් අප්පා මං කියන්නනේ මම මේක ගන්නවා කියලා. ඕ අර කඩේ අයියට කියන්නනේ මම මේ වෑන් එක ගන්නවා කියලා. කොයි ෂෝක් වෑන් එකනේ අප්පා. අයියේ මම මේ වෑන් එක ගන්නවා. මල්ලි ගන්නවද? මල්ලි ඔක පිනැස්සයක් දාලා ගන්නේ. ඔව් අයියේ. මල්ලි දතර අයිස්ක්‍රීම් කරන්නේ. ඔව් ඔව්. අයියේ මං දැන් සල්ලියක් හොයාගත්තා. කංග්‍රැචුලේෂන් මල්ලි. මල්ලි මයි සල්ලි ටික. අයියේ. මල්ලි යතුර. දැන් ඉතින් ගෙම්මට යන්න තමයි තියෙන්නේ. මේකේ දොරවල් එහෙම අරියා කිව්වා මට ෆෝන් එකකින් හරි විදිහට හදලා දෙන්නම් කියලා. මාරුනි. වහමු දොර. දැන් ස්ටාර්ට් කරන් ගෙම්මට යමු. ටක් ගාලා යන්න ඕනේ අර පොලිස් අංකල්ලා හම්බෙලා යන්න. පොලිස් අංකල් විතර අයියා හින්දා තමයි මම මේක ගත්තේ අද. නැත්නම් මම බඩගින්න ඉන්නවා. මාරු අප්පා මේක නම් ෂෝක් වෑන් එක අප්පා. හොඳට පූෂන් කරලා එමත් තිනු පට්ට සනීපයි මේක උඩේ. අර ගල් බංකුවට වඩා. අනංගි අම්මට සිරි. මේක නම් පට්ට පොලිස් අංකල් මම වෑන් එකක් ගත්තා. පුතා කොයාගෙන්ද ෂෝක් පුතා එන වටයක් දාලා එන්නකෝ. අංකල්. දැන් මේක අරන් ගිහලා පාක් කරන්න ඕනි අර හයර් යන තැන. මට හයර් එකක්වත් යන්න පුළුවන්. අද ඉතින් හොඳ හයර් එකක් යන්නත් පුළුවන් මට. අයිස්ක්‍රීම් කරන්න ඕනේ. අර අයියටම කඩේ දෙනවා. අයියත් පාවුනේ. අයියෝ වෑන් එක. ටක් අම්බෝ මේක පට්ට වෙකින් යනවානේ. කොල්ටි වෑන් එක අප්පා. බ්‍රේක් ගගා යන්න ඕනේ. මෙතන වංගුවෙන් දාගන්න ෆ්‍රී වීල් එකකුත් තියෙනවා. මට පුරුත් නෑ අප්පා මේවා පැදලා. උඩ් සයිකල් පැද තිබුවා අපි වෑන් එකක් පදිනවාද පළවෙනි බතාවට. මෙන්න මෙතනින් වගේ ගහගත්තා නම් හරි වෑන් එක. එහෙනම් යාළුවනේ මේ ලස්සන කතාව මෙතනින් ඉවරයි. තවත් ලස්සන කතාවෙන් හම්බෙමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දාන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.